iBowan D&D Dreams YouTube channel එක ඉතින් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම එදා ඔයාලට පොඩි වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. ඉතින් කොහොමද මැද පෙරදිග රටවල් වලට එන්නේ කොහොමද ඒ සැලසුම හදාගන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලා සමහර කට්ටිය ගොඩක් අය දැන් ඉතින් ලංකාවේ પાස්පෝර්ට් එක හදන හැටි දාන්නවා. ඉතින් ඔයාලගේ ජාතික හැඳුනුම් පොත උපැන්න සහතිකය ඒ වගේම ඒකට පෝරමයක් තියෙනවා පුරවන්න ඒක සහ අදාළ මුදල්. ඉතින් ඔයාලා හැම ඩෙන්ටිටි සහ උපැන්න සහතිකේ දෙකේම කොපියක් අරගෙන යන්න. කොපි දෙකක් කොපි ගහගෙන යන්න හැම එකම. ඉතින් අදාළ කවුන්ටර් වලට ගිහිල්ලා ඉතින් ඒ වැඩ ටික කරගන්න. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ ඔයාලට සැලසුම්. ඉතින් ගොඩක් අය මුල්ම වතාවට රට එනකොට විවාහ වෙච්ච කට්ටිය ඉන්නවා, විවාහ නොවෙච්ච කට්ටිය ඉන්නවා, දූ දරුවෝ ඉන්නවා. මම හිතන්නේ ගොඩාක්ම ලංකාවේ මැද පිරිස සේවයට යන්නේ විවාහක දරුවෝ ඉන්න කාන්තාවන්. මොකද එයාලට තමුන්ගේ පවුලේ වැඩි දියුණුව සඳහා මුදල් ඉපයීමට ලංකාවේ ඉතින් සැලකිය යුතු සැලරිය එකක් නැහැ. ගොඩක් වෙලාවට ගොඩක් ෆැමිලි වලට. ඉතින් ඒ පහසුතාවය මත තමයි ඔයාලා මේ රටවල වලට එන්නේ. ඉතින් පළමුව අපි ඇත්තම සැලසුම් කරන්න ඕන ගොඩක් දූ දරුවෝ ඉන්න අම්මා තාත්තලා විදිහට අපේ අනාගතයේම අපේ දරුවෝ. ඉතින් අපි ඒ දරුවෝ සුරක්ෂිතව කොහොමද තියලා යන්නේ කියන එක. ඉතින් මමත් චූටි කාලේ අවුරුදු එකමාරක දරුවෙක් දාලා රට ආපු අම්මා කෙනෙක්. ඉතින් ඒකින්ද මම හිතනවා අපි මේ සැලසුම් හොඳටම සැලසුම් කරලා තමයි එන්න ඕනේ. මොකද අපි අද ලංකාවේ ගත්තාම මොකද චූටි මල් කැකුළු විනාශ වෙලා යනවා. ඉතින් එක හේතුන් මත හදිසි අනතුරු වතුරට වැටෙනවා, ලිං වලට වැටෙනවා, වලවල් වලට කනවා. මේ ළඟදී මම දැක්ක සූටි බබෙක් සර්පෙක් කාලා. ඉතින් ඇත්තම මේකයි ඉතින් අපේ ලංකාවේ නෝ හදිසි අනතුරු වැඩි. ඉතින් අපි හිතමු මෙහෙම. අපි හදිසි අනතුරු වැඩි වීම අපිට වළක්ව ගන්න පුළුවන්. ඒක අපි ලොකු මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕනේ. අපි ජීවිතේ ගත්තාම අපි සැලසුම් කරන්න ඕනේ. අපේ දරුවෝ කොහොමද දාලා යන්නේ? මේ දරුවෝ අදාළ කාටද දීලා යන්නේ? එතකොට ඒ කට්ටියගේ ආරක්ෂාව කොහොමද? සමහර ගොඩක් වෙලාව ආච්චිලා සීයලා බලා ගන්නවා. ඉතින් මම දන්නවා ආච්චිලා සීයලා කියන්නේ ඉතින් ළමයි සමහර ආච්චිලා සීයලා ඉන්නවා අම්මා තාත්තටත් වැඩිපුර ආදරෙන් ඉන්න ලස්සනට ළමයි දරුවෝ දුවගේ හෝ පුතාලගේ දරුවෝ බලා ගන්න ආච්චිලා සීයලා ගොඩක් බහුතරයක් ඉන්නවා ලංකාවේ. ඉතින් සුළු මිස්ටේක් වෙනවා. අර පහුගිය කාලේ සර්පෙක් කාලා නේද ආච්චියේ මම කඩියෙක් කෑවා කියලා. ඉතින් ඒ ළමයා පන්සලට දුවගෙන ගිහිල්ලා කොහොම හරි ඒ සර්ප විසයන්ගේම දුවලා ඒ දරුවා නැති වුණා. ඉතින් මම වරදක් කියනවා නෙමේ චූට්ටක් එතන කඩියෝ හිටියද නැද්ද සර්පෙක්ද හිටියේ කියන එක අපි ඒවලම ශනිකව පොඩ්ඩක් හොයලා බැලුවා නම් සමහරට ඒ ළමයාගේ ජීවිතේ බේර ගන්නත් තිබුණා. ඉතින් කාටවත් වැරද්දක් කියනවා නෙමෙයි. ඉතින් ඒ වගේ සැලසුම් සහගත දේවල් කරන්න. මොකද අපි මෙහි ඇවිල්ලා ලක්ෂ කෝටි ගණන් හම්බ කරත් වැඩක් නැහැ අපේ දරුවෙකුට විපතක් වුණොත්. ඒක නිසා ඉතින් වගකීම් යුතු කට්ටියට බාර දීලා සැලසුම් කරලා ඒ දරුවන්ගේ අනාගතේ පාසල් යන්නේ කොහොමද? ඒ ඔක්කොම සැලසුම් කරලා එන්න හැම වෙලාවෙම එකපාරට මම රට යනවා කියලා ඔහේ අපේ දූ දරුවෝ දාලා එන්න එපා රට. ඉතින් එක පැත්තකින් ඒ දරුවෝ ඇත්තම දුක් විඳිනවා. ඒක හින්දා ඒ දරුවන්ට තියෙන මානසිකව පවතින බලපෑම් ඉතින් ඒවා අවම කරලා දරුවන්ගේ හැම දෙයක්ම ඇත්තම දරුවෙන් 100%ක්ම දරුවන්ගේ ආරක්ෂාව සලසලා ඉන්න කියලා. ඉතින් මම ඉල්ලා හිටිනවා හැම දෙමව්පියන්ගෙම. අනික තමයි තව දෙයක්. දැන් අපි හිතමු විවාහක නොවිච්ච දූ දරුවෝ රට එනවා. එතකොට ඒ දරුවන්ට මේ අම්මා තාත්තා ගාව ඉඳලා රට එනකොට පොඩ්ඩක් මෙහෙ එනකොට මේ ඉමෝෂනල් වෙනවා. මොකද ඒ දුක වාව ගන්න බැරුව. ඒක මටත් තිබුණා. ඉතින් ළමයි අම්මා තාත්තා ගාව හැදිලා අවුරුදු 20ක් වෙනකොට ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ ඉතින් මම ඩුබායි යනවා, මම කොහෙද කොරියා යනවා, මම ජපන් යනවා කියලා. ඉතින් ලස්ස ගණන් වේදම් කළා අම්මා තාත්තගෙන් රට අරිනවා. යල් දරුවෝ ඉතින් අපේ පුතා ජපන් යනවා. ඉතින් හරිම ආසාවෙන් එයාපෝට් එකට යන්නේ. දෙමාපියන් යනවා. නමුත් ෆ්ලයිට් එකෙන් ඇවිල්ලා බහේ රටවල වලට බැස්සහම එකපාරට ඒ ළමයාට ෂොක් එකක් වදිනවා. ඉතින් ඒ සෙනෙහස මව්පිය සෙනෙහස දරා ගන්න බැරුව, සහෝදර සෙනෙහස දරා ගන්න බැරුව ඉතින් එකපාරට ඒ ළමයා පිස්මාන් මොකද වෙන්නේ? මගේ අම්මා තාත්තා මේ වේදනාව හදවතට දැනෙනවා. ඉතින් ඒක ඇත්තෙම රට එන්නකොට
පොඩ්ඩක් අර ළමයාව මෙහෙම මේ දේවල් අපිට වෙනවා. අපි අම්මා තාත්තා අත්හැරලා යන්නේ අපිට එකපාරට එන්න බෑ. අපි ලක්ෂ ගණන් වේදංගල රටවල් වලට යන්නේ. ඉතින් මෙහි ඇවිල්ලා එකපාරට අම්මා තාත්තා මතක් වෙලා අඬනකොට ඉතින් අර අම්මා තාත්තගේ සමහරට අම්මා තාත්තට තව සල්ලි වේදම් කරලා ඒ දරුවෝ ලංකාවට ගෙන්න ගන්න අවස්ථා ගොඩාක් එහෙම තියෙනවා. එහෙම කරලත් තියෙනවා. ඉතින් මටත් ඒ වගේ සිද්ධියක් වුණා. මම ඒකයි කිව්වේ මම ළඟපු අත්දැකීම් මම ඔයාලට දෙනවා කියලා. මගේ පුතත් එක්ක මම ළමෙක් අපේ ගෙවල් ගායන්ට කෙනෙක් පුතෙක් ගත්තා. ඉතින් එයාපෝට් එකෙන් මෙහි ආවා අපිලේ ඉඳන් අඬනවා යන්න. ඊට පස්සේ ඉතින් මොකද කරේ තියාගන්න හැදුවා. ඉතින් ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. මම ෆෝන් එකකුත් අරන් දුන්නා. ඉතින් මගේ ඒක පුතාගෙත් එක්ක තනියට හින්දා මම දෙන්නම් මෙහෙට අරන් ආවේ. අපේ පුතත් ඉතින් පුතාගෙන ඉතින් අම්මා ඉන්නවනේ හිත කියලා හරි ඉඳීනේ කියලා. ඉතින් ආපු වෙලේ ඉඳන් යන්න ඇඬුවා. ඉතින් මට වැඳ ඇඬුවා කේ මා වරින්න අක්කේ මා වරින්න කියලා. තියාගන්න ගොඩක් උත්සාහ කරා. බැරුවම ගියා. ඉතින් මගේ ෆැමිලි එකටත් කතා කරලා මොකද කරන්න කියලා විස්තර කතා කරලා කොහොම හරි ඉතින් ආපහු දවසකට පස්සේ තියාගත්තේ ගොඩාක් අමාරුවෙන් කෑවෙත් නැහැ. ඉතින් ගොඩාක් අමාරුවෙන් අපේ ටිකට් දාලා ලංකාවට යවුවා. ඉතින් මට ඒ අත්දැකීම් තියෙන හින්දා මම කියන්නේ වගේ ඒ ලරුවත් මම හිතන්නේ වෙනකොටත් අවුරුදු 30ක් විතර මම හිතන්නේ වල්ලිට. නමුත් අම්මා ගාව තමයි හිටියේ රස්සාවකටවත් ගිහිල්ලා නැහැ. ඉතින් ඒ වගේ 30ක නේද ළමෙක් ඉතින් ඒ වගේ යනකොට ඔයාලා ගාව මම හිතනවා අවුරුදු 20 21 ළමයි එනවා. ඉතින් ඇවිල්ලා මෙහි ඉතින් දෙමව්පියෝ මතක් වුණා කියලා යන්න අඬනවා. ඉතින් ඒ තත්ත්වෙ මග හැරවලා චුට්ටක් තියන්න. ඔයාලගේ දරුවා අම්මා තාත්තගේ සෙනෙහසේ තියාගන්න ඕනේ. මේ චුට්ටක් ළමයාට ඒවා පුරුදු කරලා මේ කියදීලා ඇඩ්වයිස් කරලා ඉතින් මෙහෙට එවන්න නැත්නම් දෙමව්පියන්ගේ සල්ලිත් ඉතින් වතුරේ යනවා. ඒ එකක්. ඉතින් මම හිතන්නේ සම්බන්ධව කතා කරා ඇති. එතකොට ඔයාලා ගොඩක් කට්ටිය තියෙනවා ඒජන්සි වලින් රට එනවා. ගොඩක් කට්ටිය තියෙනවා විසිට් වීසා ගහගෙන රට එනවා. ඉතින් විසිට් වීසා ගහලා රට එනකොට ගොඩක් වෙලාවට මෙහෙම දෙයක් තියෙනවා. විසිට් වීසා ගහගෙන ඇවිල්ලා අපි මෙහෙ ජොබ් එකක් හොයාගෙනකොට අපි හයි සැලරි එකකට අපිට යන්න පුළුවන් ඇත්තෙම අපි මෙහෙ ඇවිල්ලා අපිට මොකක්ද අපි යන්නේ කියලා අපේ ජොබ් එක අපි කොහකද යන්නේ කියලා සැලරි එක ඩිසයිඩ් කරගෙන තමයි අපි ජොබ් එකට යන්නේ. ඉතින් අපි ඒජන්සි මාර්ගෙන් කියලා ඉතින් විදේශ සේවා විත්තිකාරයට අපි ගෙවලා ඔක්කොම කොල්ල අපි සුරක්ෂිත වෙනවා. දොස් කියනවා නෙමෙයි ආණ්ඩුවට මම කවදාවත් දොස් කියලා නැහැ. මම වීඩියෝවත් කවදාවත් මගේ ජීවිතේ කිසිම වීඩියෝ එකක් කිසිම විදිහකට මම එළියට දාලා නැහැ. මොකද මම මියුසික් කරනවා. මම සින්දුවක් ඇරෙන්න කිසිම දෙයක් දාලා නැහැ. ඉතින් ඒජන්සි වලින් විදේශ සේවා නියුක්තිකාරයන් අපි ගෙවලා එන එක හොඳයි. ඉතින් අපිට තියෙනවා ඒකේ හොයා බැලීමක්. නමුත් මෙහෙම දේවලුත් තියෙනවා ඒජන්සි වලින් මට වුණ දෙයක් මම කියන්නේ ජෝර්ඩාන් එකට ගියාම ආයිනාංගි කෙනෙකුයි ජෝර්ඩාන් එකේ ඉතින් හදිසිය නොමිලේ අරිනවා කියලා තමයි ගියේ. මම හදිසි කලබලෙට මම ගියා තව නාංගි කෙනෙකුත් එක්ක. ගියාට පස්සේ ඒජන්සියට ගියාට පස්සේ අපි දෙන්න එකම ගෙදරට දානවා කියලා යවුවේ. ළමයා අවුරුදු 17 සම්පූර්ණ වුණා විතරයි ඩෙන්ටිටි හදලා මං ගෙනිච්චේ මාත් එක්ක ඉන්න නිසා. නමුත් ඒජන්සියට ගියාට පස්සේ අපි දෙන්න ගෙවල් දෙකකට දැම්මා. දැම්මට පස්සේ ඉතින් අර ළමයා මෙලෝදියක් දන්නේ නැහැ, භාෂාවක් දන්නේ නැහැ. ඉතින් ඒවලේ මට කරගන්න දෙයක් නැහැ. මං කිව්වා බෑ යව දාන්න. අපිව මට ඕනේ නංගි මල් ගාවක තියාගන්න මං එයාලා මාවිවේ මගේ විශ්වාසයට කියලා. පස්සේ මාව බාත්රූම් එකට දාලා ජෝර්ඩාන්නේ ඒජන්සියේ නමත් රාණියාගේ මට මතකයි මම හිතන්නේ ටැමිල් එක්කෙනෙක් හිටිය ඒජන්සිය අපිව බලා ගන්න. ඉතින් එයාව මාව බාත්රූම් එකට දාලා දොර වැහුවා. දොර වැහවල වෙලා මට අඩි හප්පලා යන්න කියලා බාත්රූම් එකට දාලා දොර වැහුවා. අර ළමයා අරගෙන ගියා ඒ මැඩම්. ඊට පස්සේ මම පැය භාගයක් විතර ඉන්නකොට මාව එක්ක යන්න මගේ මැඩම් ආවා. ඊට පස්සේ මාව ආවට පස්සේ ඉතින් මාව ඊට පස්සේ මෙයා ආවිලා අපූර්වට මට කතා කළා හා මේ ඉන්න ඔයාගේ මැඩම් ඇවිල්ලා ඉන්න ඔයා එක්ක යන්න කියලා මාව සුවදව කතා කරලා වොෂ්රූම් එකෙන් එළියට අරගෙන මාව මැඩම්ට දුන්නා. ඊට පස්සේ ඉතින් මම කතා කරගෙන ගියා. මම ඉතින් ඒ දවස්වලත් මම ඉංග්‍රීසි හොඳට කතා කරන්න දන්නවා. ඉතින් මේ මැඩම් එක්ක මම ඉංග්‍රීසි කතා කරා. මැඩම් මට මෙහෙම දෙයක් වුණා කියලා කිව්වා. මෙයා යම් ආපහු යම් ඔයාව මම කතා කරන්න මම කිව්වා නෑ නෑ ඕනේ මිස් දැන් ඉවරයිනේ අපි මැඩම් යන් කියලා. ඊට පස්සේ ඉතින් දෙයකට දැම්ම දැන් අර ළමයාගේ නම්බරේ දාන්නෙත් නැහැ මොකුත් දන්නේ නැහැ කොහෙට එක ගියාද කිසිම දෙයක් දන්නේ නැහැ මට දැන් එහෙනම් මම අඬනවා. ඊට පස්සේ මම කිව්වා මැඩම් මට මේ ගෙදරට කතා කරන්න කෝල් එකක් අරන් දෙන්න කියලා. ඇත්තෙන් මට හම්බෙච්ච මැඩම් හොඳ නිසා මට ලංකාවට කෝල් එකක් අරන් දුන්නා මගේ ෆැමිලි එකට කතා කරලා. ඉතින් මම මෙන්න විස්තරය කිව්වහම ඔන්න ඊට පස්සේ මේ අපි නෑදෑයෙක්ම තමයි සබ් ඒජන්ට් කරලා අපිව දැම්මේ. ඉතින් ওই ගෙදරට ගිහින් දන්නේ නැද්ද ගෙවල් වල ගිහින් බඩු කුඩු කරලා අර වැඩ කරලා කෑ ගහලා ඉතින් දරක වැඩ කරලා කොහොම අරන් නංගි ගැන හොයලා බැලුවා. ඉතින් ඒ නංගි ඊට පස්සේ හොඳ නැති ගෙදරකට හම්බෙලා මෙයාලා ලංකාවෙන් කතා කරලා හොඳ ගෙදරකට දැම්මා. ඉතින් ඇත්තෙන්ම අපි ඒජන්සියෙන් අරපුවාම අපිට ඒජන්සි වලින් හොයනවා අඩුයි.
ගොඩක් ඔන්න එයාපෝට් එකෙන් ගිහින් ගෙදරට බාර දුන්නට පස්සේ ඒජන්සි කරන්නේ කොහොම හරි ඉතින් මෙයාව කොහොම හරි එහෙ තියාගන්න ඔහොම ඉන්න මෙහෙම ඉන්න කියලා. ඉතින් ළමයිට ඉතින් අපේ අකමැති නැහැ මේ රටවල වලට ඇවිල්ලා පැනලා යනවා. ඉතින් වතුර ඔයාලා දන්නවනේ අද සෝෂල් මීඩියා හරහා ගොඩක් දේවල් තියෙනවා මාව බේර ගන්න කියනවා මාව එවන්න කියනවා මෙහෙමයි කියලා ගොඩාක් ඉතින් එහෙම ගිහින් අතරමං වෙන අය ගොඩක් ඉන්නවා. ඉතින් මේ දේවල් කරගන්නේ අපි සුරක්ෂිතව යවනවා කියලා කරන ඒජන්සි වලින් තමයි. ඉතින් ඒක හින්දා ගොඩක් කට්ටිය අපේ ලංකාවේ කියනවා විසිට් ගිහින් ජොබ් හොයාගන්න එපා. ඩුබායි වල මම ඒක නම් අනුමත කරන්නේ නැහැ. ඩුබායි එකේ උණ තන රස්සා තියෙනවා. ඩුබායි එකේ දප්පල දාන කට්ටිය ඉන්නවා. ඉතින් හොඳ රැල්ඩි එකකට යන්න පුළුවන් විදිහට තියෙනවා. ඔයාලා හරි විදිහට විශ්වාසවන්ත කෙනෙක් හරහා ඇවිල්ලා ජොබ් එකක් හොයාගත්තොත් කියනවා. මම ගොඩාක් දැකලා තියෙනවා වීඩියෝස් මේ එහෙම ඉතින් හොරබොරු කරන කට්ටිය ඉන්නවා. ඉතින් අපිටත් අපි මේ කොච්චර හිටියත් අපිටත් මේ කට්ටියලා හැදෙනවා අපිටත් ගේම් දෙන්න. ඉතින් ඒකින්ද ගොඩක් ඉතින් හරි පරිස්සමට මුදල් ගනුදෙනු කරනකොට කට්ටියත් එක්ක හරිම මේ විදිහට හොඳ කෙනෙක් හොයලා කරන්න ඕන. ගොඩක් අය කියනවා අපේ ගමේ මල්ලි කෙනෙක් අපි දුන්නේ යාගේ යාළුවෙකුට බannකොට ගමේ යාළුවත් හැංගිලා මේ ඩුබායි එකේ නම්බරත් මාරු කරලා එහෙම දේවල් ගොඩාක් ඉතින් කියලා නිම කරන්න බෑ මේ වීඩියෝ එක දිග වෙනවා ඒවා කියන්න ගියොත්. ඉතින් මං චුට්ට ඒ දේවල් කියන්නම් මෙහි තියෙන අත්දැකීම්. ඉතින් ඒ වගේ හොර බොරු වංචාකාරයන්ට අහු වෙන්නේ නැතුව ඔයාලා හරි විදිහට එන්න. ඉතින් එච්චරයි. ඊට පස්සේ අපි ගෙදරකට ගියාපුවාම ඉතින් අපි හිතමුකෝ අපි අරාබි ගෙදරකට ගියා කියලා. ඉතින් එකක් තමයි භාෂාව නොදැනෙන්න එපා හැමෝම. මොකද ගොඩක් ගම්බද ඉන්නවා අපේ කාන්තාවෝ බැඳලා ළමයි ඉන්නවා ඉංග්‍රීසි චුට්ටක්වත් තේරෙන්නේ නැහැ. එතකොට සාමාන්‍යයෙන් අරාබි කියන එක අපේ ලංකාවේ අපි ඉගෙන ගන්නේ නැහැනේ. අපි මේ රටවල වලට ඇවිල්ලා තමයි ඉගෙන ගන්නේ. එතකොට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න මම හැම කෙනාටම කියන්නේ ඔයාලා රටේ ඉන්න තියනවා නම් ආසාව තියනවා නම් ඔය ස්පෝකන් ක්ලාස් එකකට හරි ගිහින් දන්න හද කෙනෙකුට කියලා පොඩ්ඩක් ඉංග්‍රීසි ඉගෙන ගන්න. පොඩ්ඩක් නෙමෙයි ගොඩක්ම ඕනේ. මොකද හවුස්මේඩ්ලටත් හොඳ පඩියක් හම්බෙන්නේ ඉංග්‍රීසි දන්න අයට තමයි. ඉතින් ගොඩක් කට්ටිය අපහාස කරනවා හවුස්මේඩ් ගෙවල් වල වැඩ කරන්නේ නූගත් අය කියලා. නූගත් අය නෙමෙයි ඇත්තෙම මමත් උසස් පෙළ දක්වා ඉගෙනගෙන හොඳට කියලා ස්පෝර්ට් කරලා ඉස්කෝලේ ගිහින් හොඳ කැපිපෙනෙන ශිෂ්‍යාවක් ක්‍රීඩා නායිකාවක් ශිෂ්‍ය නායිකාවක්. නමුත් මමත් අද මේ ගෙවල් වල ඇවිල්ලා ගෙවල් වැඩ නැණී වැඩ හවුස්මේඩ් වැඩ තමයි කරන්නේ. මොකද වගකී හොඳ සැලරි එකක් ගන්න නම් අපි මේ රටවල වල ඇවිල්ලා යුරෝප් ගෙදරවක වැඩ මැල වෙහෙවර කරන්න ඕනේ. ඉතින් ළමයි බලා ගන්න ඕනේ, රෙදිය හොදාන්න ඕනේ, අයන් කරන්න ඕනේ. ඉතින් ඒ වගේ වැඩ කරන්න ඕනේ. ඉතින් උගත්කමට නෙමෙයි ඇත්තට මගේ තියෙන උගත්කමට තමයි මම ඒ වගේ හයි සැලරි එකකට රැකියාව කරන්නේ ඩුබායි එකේ. ඉතින් ගොඩක් මගේ යාළුවෝ එහෙලියෝ ඉන්නවා හැමෝම හොඳට ඉංග්‍රීසි කතා කරනවා, හින්දි කතා කරනවා. ඉතින් ආසයි. ඉතින් ඔයාලටත් කියන්නේ ඉංග්‍රීසි ටිකක් හොඳට ඉගෙනගෙන එන්න. ඒක එතකොට ඔයාලට පුළුවන් හොඳ ගයක් හොයාගෙන හොඳට වැඩ කරන්න. අනික තමයි අරාබි ගෙවල් වලට ගියත් ඉංග්‍රීසි චුට්ටක් දන්නවනම් පොඩි ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් ගිය හැටි ඒ කට්ටියක සුවදව කතා කරන්න බය වෙන්න එපා. හායි මැඩම් කොහොමද? උදේට නැගිටලාම good morning මැඩම්, good morning සර්. ඒ වගේ පොඩක් අපි ඒගොල්ලොන්ට අපිට ආදරය වෙන විදිහට අපි කතා කරන්න ඕනේ. පළවෙනි දේ තමයි අපිට වැඩ බෑ කියමුකෝ. වැඩ බැරි වුණත් අපි දන්න විදිහට රඟපාන්න ඕනේ. ඒක එකක් ඒක තමයි චුට්ටක් මොලේ කල්පනා කරලා චුට්ටක් ඔළුව කල්පනා කරලා චුට්ටක් බලන්න. මැඩම් සර් නැගිට්ටපුවම ආයි good morning මැඩම් ඔයාට මොනවද ඕන තේ කෝපි ඕනද you need tea coffee ඒ වගේ අහලා do you need coffee tea කියලා ඒ වගේ අහලා චූරි දේවල් සුළු දේවල් වල පොඩි ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න. මේ ඒ වගේ දේවල් වලින් අපිට මේ මැඩල් වගේ ආදරය කරුණාව දිනා ගන්න පුළුවන්. එතකොට තමයි තවත් එකක් සමහර අය කියනවා මම ආවේ දැන් රට ඒජන්සි එක ගිහලා මම කියනවා මං ආවේ ක්ලීනින් කම්පැනි එකට නෙමෙයි. මං ආවේ වෙන දේවල් කරන්න. එතකොට මේ ඒජන්සි වල තියෙනවා එක කොන්ට්‍රැක්ට් මේ ක්ලීනින් කම්පැනියක් ගත්තාම ඔෆිස් ගර්ල් දානවා, ඔෆිස් ක්ලීනින් වලට දානවා, ගෙවල් ක්ලීනින් දානවා. එතකොට නැනි ජොබ් එකට දානවා, ගෙවල් සුද්ධ කරන්න දානවා. ඔන්න එක්කෙනෙක් ඇවිල්ලා කියනවා මම ආවේ ජොබ් එකට නෙමෙයි මං ආවේ ඔෆිස් එකක වැඩ කරන්න. මං ආවේ ඔෆිස් ක්ලීනින්. මට ගෙවල් වල වැඩ කරන්න බෑ. ඉතින් ඒ වගේ ඉතින් මේව කරන්න එපා. තේරුම් ගන්න ඩුබායි එක හරිම වෙනස්. ඩුබායි එකේ ක්ලීනින් කම්පැනියක් කියනකොට හැමතැනටම දානවා වැඩ කරන්න. ගෙවල් ඇතුලේ වැඩ කරන්න දානවා. එතකොට පැය 3-4 තැන් වල දානවා, ඔෆිස් ක්ලීනින් දානවා, ස්කූල් ක්ලීනින් දානවා. ඉතින් හැමතැනටම දානවා. ඒකයි ක්ලීනින් කම්පැනි වල ස්වභාවය. ඉතින් මම අනික් රටවල වල බැලුනොත් නම් කුවේට් එකේ හිටියා. කුවේට් එකේ ඉනකොට ඉතින් අපි සුපර් මාකට් කිව්වා සුපර් මාකට් විතරමයි.
ටී ගර්ල්ස් කිව්වොත් ටී ගර්ල්ස් විතරමයි. ඉතින් ඒ අනේ වගේ මේ තියෙනවා එක එක රටවල් වල එක එක විදිහට වැඩ කරන දේවල්. ඉතින් ඒ හැම එකටම සූදානම් වෙලා ඉන්න. ඉතින් හැමෝටම මම කියන්නේ නොබැඳපු අයට රට ඇවිල්ලා අනේ මගේ අම්මා තාත්තා මතක් වෙනවා. මට ඒකින්ද මට යන්න ඕනේ කියලා. ඒකනම් මේ වෙලා ඉන්න එපා. එහෙම හිතාගෙන ඉන්න එපා. එහෙම දුක් වෙන්න එපා. අපි රටකට යන්නේ කියලා පොඩ්ඩක් ගට් එක ගන්න නේද හිතට අරගෙන. ඉතින් එන්න මේ රටවල් වලට ඉතින් ඇවිල්ලා ඔයාලගේ අනාගතේ හදාගන්න. අනික තමයි මං හිතනවා මේ රටේ ඉන්න පොඩි කෝස් එකක් කරා නම් හොඳයි කියලා. ඉතින් ඩුබායි එකේ මෙහෙම දෙයක් තියෙනවා. ඉංග්‍රීසි දැනගත්තත් මොන හරි ජොබ් එකකට යන්න මොකක් හරි කෝස් එකක් කරලා තියෙන්න ඕනේ. ඉතින් ගෑල් ළමයට පිරිමි ළමයට ගොඩාක් තියෙනවා ඔය ලංකාවේ එක කෝස් කරන්න. ඉතින් පිරිමි ළමයට නම් ඔය චෙෆ්ලා වගේ නේද කිචන් වල වැඩ කරන්න. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. මොන හරි කාර්මික දෙයක් ඉගෙන ගන්න ළමයි. ඉගෙනගෙන එන්න නැත්තම් මෙහි ආපුවාම කිසිම දෙයක් දන්නේ නැතුව අල දාන්න වෙන්නේ කිචන් හෙල්පර්ලා ක්ලීනින් කම්පැනි වල හරි දුක් විඳිනවා ළමයි. ඉතින් කිචන් හෙල්පර් කෙනෙක් පැයට 10ක් ඉතින් පුළුවන් තරම් අර මේ වළං හොදන්න ඕන මේ හොටෙල් වල කිචන් වලට ගිහිල්ලා ඊට පස්සේ ඉතින් අම්මා බීපු කිරි මතක් වෙනවා ළමයිට. ඒව කරලා නැහැ ලංකාවේ. ඒක නිසා ඉතින් මොනවා හරි දෙයක් ඉගෙනගෙන ජෙනුයින් විදිහට රට එන්න බලන්න ගොඩක් ළමයි. ඉතින් මෙහි ඇත්තට මේ දේවල් කරගන්න එපා. මෙහි බිල්ඩින් වලින් පැනලා මැරෙනවා. ගොඩක් බෙල්ලවල දාගෙන මැරුණා. ඉතින් මේ දේවල් කරගන්න එපා ළමයි. මොකද දෙමව්පිය ගැන හිතන්න. ඔයාලා ඉපදිච්ච දා ඉඳන් චූටි කාලේ ඉඳන් අම්මා තාත්තා නොකන බිය ඔයාලා උස්මහත් කරන්නේ. ඒගොල්ලොන් වයසට ගියාම ඒගොල්ලන්ට උදව් පදව් ගන්න, එයාලා රැක බලා ගන්න. නෑ ඒකින්ද හැම ළමයි මෙහි මිත්‍යා තියාගන්න. ඉතින් තමුන්ගේ ජීවිතය තමුන්ගේ විනාශ කරගන්න එපා මේ රටවල වලට ඇවිල්ලා. ඉතින් අපිටත් දුකයි දේවල් දකින්නකොට කියලා ඉතින් මං ඉල්ලා සිටිනවා හැමෝගෙම. ඉතින් තව මොනවද කරන්නේ උයන ගෙදරකට ඉතින් මම බලාපොරොත්තු වෙන ගඩක් බලා ගන්න ආදිසි අනතුරු වළක්වා ගන්න කොහොමද ඒ වගේ දේවල් තමයි. ඉතින් අදත් ඒක බැරි වුණා මේ දේවල් කියන හින්දා මං හිතන්නේ දැන් වීඩියෝ එක කාල වේලාව හරි. ඉතින් ඔයාලා ඊළඟ වීඩියෝ එකෙන් මම ගෙදරක වැඩ කරන්නේ කොහොමද කියලා විශේෂයෙන් පළවෙනි වතාවට ගෑල් ළමයි කොහොමද බැඳපු ඇවිල්ලා මේ ගෙවල් වල වැඩ කරගන්නේ කොහොමද බබාලා බලාගන්නේ කොහොමද ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මම ඉදිරිපත් කරනවා. ඉතින් අද දවසෙත් ඔයාලට ආයිබෝවන් කියලා වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න, ඉතින් share කරන්න, like කරන්න, comments කරන්න කියලා ඉල්ලා හිටිනවා ඔයාලගෙම. ඉතින් ආදරේ හැමෝටම නැවත වීඩියෝ එකෙන් හමු